සුබ දවසක් කියලා ඔයාලව සාදරයෙන් තවත් අලුත් වීඩියෝ එකකට පිළිගන්නවා. ඔයාලා මගෙන් ඇහුවොත් ડોක්ටර් අපි සෞඛ්‍ය සම්පන්නද කියලා දැනගන්න නිර්දේශ කරන්න පුළුවන් බ්ලඩ් ටෙස්ට් දෙකක් කියන්න කියලා කිව්වොත් ඒ මොනවද? මම අද වීඩියෝ එකෙන් ඒ මොනවද කියලා කියන්නම්. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හැදෙන්න කලින් වළක්වා ගන්න අවධානයක් වැඩිපුර යොමු කරන්නේ නැති අපි හැමෝම දන්න ලෙඩක්. ඒ තමයි දියවැඩියාව. දියවැඩියාව සහ ඉන්සුලින් රෙසිස්ටන්ස් නැත්නම් ඉන්සුලින් ප්‍රතිරෝධය කියන එක ගැන තමයි අද මම විශේෂයෙන්ම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අලුත් වචනයක්. හැබැයි ඔයාලා හැමෝම තාමත්ම හොඳින් දැනගන්න ඕන කාරණාවක්. මොකද ශ්‍රී ලංකාවේ ජනගහනයේ 23%කටම type 2 diabetes නැත්නම් දියවැඩියාව තියෙනවා. සහ 30%කට pre-diabetes නැත්නම් දියවැඩියාවට පෙර තත්ත්වය තියෙනවා. ඉතින් අද පොඩ්ඩක් කතා කරමු මේ දියවැඩියාව හැදෙන්න, ඒ කියන්නේ මේ disease එක progress වෙන්න බලපාන හේතු මොනවද කියලා. එතකොට ඔයාට පුළුවන් ඒක කලින්ම මේක අඳුරගෙන ඒක හැදෙන්න කලින් වළක්ව ගන්න. මොකද මේක අඳුන ගැනීම, වළක්ව ගැනීම ඉතාමත්ම වැදගත් අපේ හොඳ අපිට සෞඛ්‍ය සම්පන්න දීර්ඝ කාලයක් ජීවත් වෙන්න, සතුටෙන් ජීවත් වෙන්න, ප්‍රශ්නයක් නැතුව, කම්ප්ලිකේෂන් එකක් නැතුව, විඳවන්නේ නැතුව ජීවත් වෙන්න කලින් අඳුන ගැනීම ඉතාමත්ම වැදගත්. අපි ඉතින් මුලින්ම බලමු මේ දියවැඩියාව හැදෙන්න මොනවද ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ කියලා. හරි, අපි දැන් බලමු දියවැඩියාව හැදෙන්න බලපාන සාධක මොනවද කියලා. ඉතින් බැලුමට ප්‍රධාන වශයෙන් අපිට මේක ලොකු දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි අපිට මොඩිෆයි කරන්න පුළුවන් සාධක සහ මොඩිෆයි කරන්න බැරි. කියන්නේ අපිට අපේ වෙනස්කම්ක් සිදු කරලා මේක ප්‍රෝග්‍රස් වෙන එක අඩු කරන්න හෝ නවත්තන්න පුළුවන්, වළක්ව ගන්න පුළුවන්. අනිත් එක අපිට අපි මොඩිෆයි කර අපේ හැබිට්ස් වෙනස් කරන්නේ නැතුව මේක මේ හැබිට්ස් වෙනස් කරලා ඩිසීස් එක ප්‍රෝග්‍රස් වෙන එක නවත්තන්න බැරි සාධක. පැහැදිලි කරලම කියන්න. පළවෙනි එක තමයි ජාන. එහෙම නැත්නම් අපේ පවුලේ ඉතිහාසය. ඒ කියන්නේ අපේ පවුලේ කාට හරි අම්මට තාත්තට කාට හරි ඩයබටිස් තියෙනවා නම් ලොකු chance එකක් තියෙනවා එයාලගේ දරුවන්ට දියවැඩියාව හැදෙන්න. මේක ලොකුවටම බලපාන සාධකයක්. මොකද ඔයාලා දැකලා ඇති සමහරක් හොඳට කෙට්ටුවට ස්පෝර්ට්ස් කරලා ඉන්න කට්ටියට සමහරක් වෙලාවට දියවැඩියාව තියෙන්න පුළුවන්. ඒ මොකද එයාලගේ ස්ට්‍රෝං ෆැමිලි හිස්ටරි එකක් තියෙන්න පුළුවන්. ගොඩක් අපි දන්නවා යානවල මේ දියවැඩියාව කියන රෝගය මේ අනිත් පරම්පරාවට එනවා. අනිත් කාරණාව තමයි වයස. ඉතින් වයස යන්න අනිවාර්යෙන් අපි ඇඟේ මේ අවයව ක්‍රියාකාරීත්වය මේ අඩපණ වෙනවා. ඉතින් වයසට යන්න මේ සම්භාවිතාවයක් තියෙනවා දියවැඩියාව හැදෙන්න පුළුවන්. අනිත් එක තමයි එත්නිසිටි නැත්නම් ජන වර්ගය. මේ ජන වර්ගය කියලා කියන්නේ අපි මේ දකුණු ආසියාතික මේ රටවල් වලට, ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය වගේ රටවල් වලට අනිත් යුරෝප් වෙස්ටර්න් කන්ට්‍රීස් වලට වඩා අපේ මිනිස්සුන්ට මේ සම්භාවිතාවය, දියවැඩියාව හැදෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. මොකද අපේ රටවල් වල මිනිස්සුන්ගේ මේ මේද තැන්පත් වෙන ප්‍රදේශ වෙනස් වෙන, විශේෂයෙන්ම මේ අභ්‍යන්තර උදර කුහරයේ තමයි ගොඩාක්ම මේද තැන්පත් වෙන්න බලන්නේ මේ දකුණු ආසියාතික රටවල් වල මිනිස්සු. ඉතින් ඒ හින්දා අපිට මේ දියවැඩියාව හැදෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි මේ සුදු මිනිස්සුන්ට වඩා. ඉතින් මේ කියන ඒවා තුන ඉතින් අපිට වෙනස් කරන්න බෑ. මොකද අපි ජාන වයසට යන එක, අපේ ඉතින් එක අපිට වෙනස් කරන්න බෑ. ඉතින් හැබැයි අනිත් කාරණා දෙක වෙනස් කරන්න පුළුවන්. ඒ මොනවද? පහ
තමයි ස්ථූලතාවය. ස්ථූලතාවය කියන්නේ විශේෂයෙන්ම visceral fat. හරිද? visceral fat එක කියන්නේ අපේ අභ්‍යන්තර අවයව වටේ තියෙන fat එක. විශේෂයෙන්ම අපේ මේ උදර කුහරය ඇතුලේ අවයව වටේට තියෙන මේදය තමයි මේකට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ දියවැඩියාව හැදෙන්නේ. ස්ථූලතාවය. අනිත් කාරණාව තමයි ඉන්ෆ්ලමේෂන්. නැත්නම් ප්‍රදාහය. හරි අපි ඇඟ ඇතුලේ තියෙන ඉන්ෆ්ලමේෂන් එක බලපානවා දියවැඩියාව හැදෙන්න. ඉතින් මේ ඉන්ෆ්ලමේෂන් එක හැදෙන්න බලපාන ප්‍රධාන සාධක තමයි ආහාර. ආහාර කියන්නේ සීනි අධික ආහාර. හරි? ඒ කියන්නේ සීනි අධික ආහාර ගත්තාම අපේ ඇඟේ ලේවල ඉන්සුලින් ලේවල සීනි මට්ටම වැඩි වෙනවා. හයිපර්ග්ලයිසීමික් ස්ටේට් එකකට එනවා. ඉතින් ඒක ඇත්තටම අපේ ශරීරයට අහිත කරයි. ඊළඟට මේ බැදපු කෑම. හරි trans fat නැත්නම් saturated fat. සංතෘප්ත මේදාම්ල trans fat එක මේවා තියෙන කෑම බැදුම්. හරි මේවා කෑවහම අපේ ඉන්ෆ්ලමේෂන් එක වැඩි වෙනවා. දුම්පාන මට්ට මේවා පාවිච්චි කරාම අනිවාර්යයෙන්ම ඇඟේ ඉන්ෆ්ලමේෂන් වැඩි වෙනවා. මානසික ආතතිය. හරි ආතතියෙන් ඉන්නකොට අපේ ඇඟේ කෝටිසෝල් ප්‍රමාණය වැඩි වෙලා ඇඟේ ඉන්ෆ්ලමේෂන් එක වැඩි වෙනවා. ව්‍යායාම අඩුකම. ව්‍යායාම අඩුකමත් ඒකට හේතු වෙනවා. නිින්ද අඩුකම. නිින්ද අනිවාර්යයෙන්ම වැඩි හිටියේ පැය 7ක් 8ක් දවසට නිින්දක් අවශ්‍යයි. ඉතින් ඊට වඩා නිින්ද අඩු වුණොත් ඒක බලපාන අපේ ඉන්ෆර්මේෂන් එකට. ඉන්ෆර්මේෂන් එක බලපාන දියවැඩියාව හැදෙන. හරි. අපි දැන් බලමු අපේ මේ visceral fat එක නැත්තම් මේ ස්ථූලතාවය මේ central obesity එක කොහොමද බලපාන්නේ දියවැඩියාව හැදෙන්නේ කියලා. ඉතින් මම කිව්වා කලින් obesity එක කෙලින්ම බලපානවා inflammation එක ඇති වෙන්න. හරි? ඉතින් inflammation එක ඒ වගේම obesity හින්දා අපේ ලේ වල තියෙන නිදහස් මේද ආම්ල කියන free fatty acid වැඩි වෙනවා. හරිද? ඒතකොට free fatty acid, inflammation, obesity කියන මේ තුනම බලපානවා මෙන්න මේ කියන එකට insulin resistance. Insulin resistance කියන්නේ insulin ප්‍රතිරෝධය කියන එක සිංහලෙන්. ඒ කියන්නේ මොකද්ද? ඉන්සුලින් වලට අපේ ඇඟෙන් අපේ පටක වලින් දක්වන ප්‍රතිරෝධයක් ඇති වෙනවා මෙන්න මේ කියන කාරණා හින්දා. ඉන්ෆ්ලමේෂන් එක obesity එක ප්‍රධාන වශයෙන්ම මේ central obesity එකෙන් ඉන්සුලින් වලට ප්‍රතිරෝධයක් ඇති වෙනවා. දැන් අපි දන්නවා ඉන්සුලින් වලින් කරන්නේ ලේ වල තියෙන අපි දැන් කෑමක් කෑවම අපේ රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා. ඉතින් මේ ග්ලූකෝස් මට්ටම ග්ලූකෝස් අපේ ශරීරයේ අවශ්‍ය පටකවල ශක්තිය නිපදවන එක. අපේ එහෙට මෙහෙට යන්න, කන්න, බොන්න, දුවන්න කරන්න ශක්තිය උපයින්. ඒ ශක්තිය ගන්නේ ග්ලූකෝස් වලින්. ඉතින් ඒ ග්ලූකෝස් අපේ මසල්ස් වලට හරි එතකොට ඇඩිපොසයිට්ස් වලට මේ ශරීරයේ තියෙන පටක වලට යන්න සිග්නල් එක දෙන්නේ ඉන්සුලින්. ඒ කියන්නේ ඉන්සුලින් හින්දා තමයි ග්ලූකෝස් ලේවල ඉඳලා පටක වලට යන්නේ. හරි? හැබැයි මෙන්න මේ කියන තත්ත්වවලදී ඉන්සුලින් රෙසිස්ටන්ස් එකක් එනවා. ඒ කියන්නේ පටක වලින් මේ ඉන්සුලින් වල ක්‍රියාකාරීත්වයට රෙසිස්ටන්ස් එකක් ප්‍රතිරෝධයක් දක්වනවා. එතකොට අර ඉන්සුලින් වලින් වෙන කාර්යය හරියට වෙන්නේ නැහැ. ඒ කියන්නේ වක්‍රාකාරව කියනවා නම් හරියට ලේ වල තියෙන ග්ලූකෝස් පටක වලට අපේ මසල්ස් වලට ස්කෙලිටල් මසල්ස් වලට එහෙම යන්නේ නැහැ. එතකොට අපේ රුධිරයේ තියෙන ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වෙනවා. හරි? හයිපර්ග්ලයිසීමියා තත්ත්වයක් එනවා. හරි? ඉන්සුලින් රෙසිස්ටන්ස් එක හින්දා මාංශ පේශී මගින් ග්ලූකෝස් ලබා ගැනීම අඩු කරනවා. ඒ වගේම අක්මාවේ ග්ලූකෝස් නිපදවීම වැඩි කරනවා. දැන් මේ අවයව වලට යන්නේ නැහැ. එතකොට අවයව වලින් සිග්නල් කරනවා අපේ මේ සෙල්ස් වල ග්ලූකෝස් නැහැ කියලා. එතකොට මේ liver එකේ ග්ලූකෝස් ප්‍රොඩක්ෂන් එක වැඩි කරනවා. එතකොට ඇඟේ තියෙන මේ ලේවල තියෙන free fatty acids වැඩි වෙනවා. ඒ කියන්නේ මේ නිදහස් මේද ආම්ල වැඩි වෙනවා. මොකද මේ අපේ මේද මේ තට්ටු තියෙනවනේ.
මේ ඇඩිපොසයිට්ස් ඒතකොට ඇඩිපොසයිට්ස් වලින් වලට සිග්නල් එක එන්නේ නැහැ ඉන්සුලින්. ඉන්සුලින් යන්නේ නැති වුණාම මොකද වෙන්නේ? එයා හිතනවා දැන් අපේ ඇඟේ මේ ග්ලූකෝස් නැහැ. එහෙනම් අපි ෆ්‍රී මේ නිදහස් මේදාම්ල විදියට අපි රුධිරයට මෙයා කරලා ශක්තිය නිපදවන්න ඕනේ. ඒ හින්දා මේ එම නිසා ශරීරයේ තියෙන නිදහස් මේදාම්ල වැඩි වෙනවා. නිදහස් මේදාම්ල වැඩි වුණාම අපේ මේ ඇඟේ තියෙන කොලෙස්ටරෝල් විශේෂයෙන්ම LDL වැඩි වෙනවා. සහ ෆැටි ලිවර් කියන තත්ත්වයට පත් වෙනවා. ඉතින් මේක තමයි මේ ඉන්සුලින් රෙසිස්ටන්ස් හැදෙන්න දායක වෙන හේතුව. ඔබේසිටි. එහෙනම් ඔන්න ඔහොමයි ඉන්සුලින් ප්‍රතිරෝධය ඇති වෙන්නේ. හරි. ඉතින් දැන් ඔයාලා කල්පනා කරනවා ඇති මේ ඉන්සුලින් ප්‍රතිරෝධයයි දියවැඩියාවයි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. ඉතින් අපි කතා කරා දැන් ඉන්සුලින් ප්‍රතිරෝධයක් තියෙන වෙලාවට අපේ ලේවල තියෙන ග්ලූකෝස් අපේ ශරීරයේ පටකවලට හරියට ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙම නිසා අපේ පටකවලට අවශ්‍ය ග්ලූකෝස් ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. නමුත් අපේ රුධිරයේ තියෙන ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ හයිපර්ග්ලයිසීමික් ස්ටේට් එකකට යනවා. ඉතින් මේක කම්පන්සේට් කරන්න මොකද වෙන්නේ? අපේ ඇඟේ පැන්ක්‍රියාස් එකෙන් ඉන්සුලින් වැඩි නිෂ්පාදනය කිරීම සිද්ධ කරනවා. ඉතින් හිතන්නකො මේ ඉන්සුලින් රෙසිස්ටන්ස් ස්ටේට් එක අවුරුදු ගානක් අවුරුදු 5ක් 10ක් එක දිගට තිබුණොත් කෙනෙක් ගොඩක් වෙලාවට අපිට කිසිම රෝග ලක්ෂණයක් නැහැ. අපි හොඳම කිසිම ප්‍රශ්නයක් නැතුව ඉදිරියදා වැඩ කටයුතු කරගෙන ඉන්නවා. ඒකට කිසිම අමාරුවක් නැහැ. නමුත් මේ ඉන්සුලින් රෙසිස්ටන්ස් කියන එක ස්ලෝලි බිල්ඩ් අප් වෙනවා අපේ ඇඟේ. ඒ කියන්නේ හිමීට අවුරුදු ගානක් 5ක් 10ක් 15ක් තියෙන්න පුළුවන් අපිට නොදැනුවත්වම. එතකොට කාලයක් ගියාම වෙන්නේ පැන්ක්‍රියාස් එක මේ ෆන්ක්ෂන් එක අඩු වෙනවා. ඒ කියන්නේ මේ ඉන්සුලින් ස්‍රාවය කරන ෆන්ක්ෂන් එක අපේ අග්නාශයේ අඩු වෙලා යනවා. එතකොට ඊට පස්සේ අන්තිම කාලය වෙනකොට ඉන්සුලින් ඩෙෆිෂන්සි එකක් එනවා. ඒ කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය ඉන්සුලින් ප්‍රමාණය පැන්ක්‍රියාස් එකේ මේ ස්‍රාවය කරන්නේ නැහැ. අන්න ඒ කාලෙ වෙද්දි තමයි මේ දියවැඩියාව හොඳටම වැඩි වෙන කාලය. එතකොට ඉන්සුලින් ඩෙෆිෂන්සි. හරි. එතකොට අපි දියවැඩියාව කියන තත්ත්වයට යනවා. එහෙනම් අද වීඩියෝ එකෙන් ටේක් හෝම් මැසේජ් එක මොකක්ද? ඉන්සුලින් රෙසිස්ටන්ස් එක අපේ බිල්ඩ් අප් වෙන එක අපි අදම නවත්තන්න ඕනේ. එහෙනම් ඒකට බලපාන සාධක මොනවද? අපේ ඇඟේ තියෙන ඉන්ෆ්ලමේෂන් එක අඩු වෙන්න ඕනේ. ඉන්ෆ්ලමේෂන් එක වැඩි වෙන දේවල් අපි මෙලහකටත් කරනවා ඇති. සමහර විට අපි තාම නොදැනුවත්ව අපි ගාව ඇති. අපේ පුරුදු හින්දා අපේ ඇඟේ ඉන්ෆ්ලමේෂන් එක වැඩි වෙලා ඇති. ඉතින් ඒ පුරුදු වලින් අපි මිදෙන්න ඕනේ. අනිත් එක අපේ ඇඟේ විසරල් ෆැට් එක, ඇබ්ඩොමිනල් ෆැට් එක තියෙනවා නම් අපි කොහොම හරි කරලා ඒක අඩු කරගන්න try කරන්න ඕනේ. මේකෙන් අපිට අපේ ඉන්සුලින් රෙසිස්ටන්ස් එක අඩු කරගන්න පුළුවන්. අපේ සෞඛ්‍ය හොඳයිද කියලා බලා ගන්න ටෙස්ට් ගොඩක් කරන්න පුළුවන්. ටෙස්ට් දෙකක් කරන්න කියනවා නම් මොකක්ද ડોක්ටර් අපි කරන්න ඕනේ කියන එක. ඒ තමයි එකක් ඔයාලගේ ඇඟේ තියෙන sugar බලා ගන්න ඕනේ. ඒක අපිට බලා ගන්න පුළුවන් fasting blood sugar එකක්. එහෙම නැත්නම් HbA1c කියන ටෙස්ට් එකෙන්. ඊළඟ ටෙස්ට් එක තමයි ඔයාලගේ ඇඟේ තියෙන කොලෙස්ටරෝල් බලා ගන්න ඕනේ. ඒක බලා ගන්න lipid profile කියන ටෙස්ට් එකේ. ඉතින් මම මේ කියන්නේ මේ රෝග ගොඩක් තියෙන කාටවත් නෙවෙයි. තරුණ අවුරුදු 30 40 කිසිම ප්‍රශ්නයක් නැති මේ වෙනකම් ඉන්න අයට තමයි මම මේක කියන්නේ. ඔයාලා මෙන්න මේ කියන ටෙස්ට් දෙක නැත්නම් තුන fasting blood sugar HbA1c අනිත් එක lipid profile කරලා නැත්නම් අදම කරගන්න. කරලා ඔයාලා ප්‍රශ්නයක් තියෙනවා නම් ළඟම තියෙන වෛද්‍යවරයාට හෝ මට හෝ මේ කියන්න අපි බලමු මොකද්ද ප්‍රශ්නේ කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් එච්චරයි. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. ඔයාලට හරි පැහැදිලි කරන්න තියෙනවා නම් ඒකත් යටින් කමෙන්ට් කරන්න. මම වීඩියෝ එකක් මේ
ඔයාලා ප්‍රශ්න ඩිස්කස් කරලා වීඩියෝ එකක් කරන්නම්. එහෙම නැත්නම් මම ඔයාලගේ ප්‍රශ්න වලට රිප්ලයි කරන්නම්. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.